හැමදාමත් ආදරෙන් මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඕගොල්ලෝ හැමෝටම උතුම් සරදිය මණ්ඩලයේ පිහිට ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ විශ්වාසය, ආදරය, ගෞරවය, ඒ වගේම ශක්තිය මගේ ජීවිතේ හැමදේම කිව්වොත් මම නිවැරදි. ඒ මගේ උතුම් අම්මා කාලේ මගේ වරමට ජීවය දුන් මගේ ආදරණීය කාලිමව් බොහෝ බාධක මැද මම ලොකු අභියෝගයක් සාර්ථකව නිමා කරගත්තා. මේ වෙනකොටත් මගේ වීඩියෝ නරඹන ආදරණීය ඕගොල්ලෝ දන්නවා මම මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. ඔව්. ඒ මහා භද්‍රකාලි මෑණියන්ගේ ජීවමාන පිළිරුව මගේ දෙවොලට වඩම්මව අභිෂේක මංගල්‍ය හා යහන් බලකර යහන් විවර කිරීමේ මංගල්‍යයි. ඉතා සාර්ථක ලෙස නිමා කළ ඒ කටයුතු දෙස ආපසු හැරිලා බලනකොට මාත් එක්ක ආදරේ විශ්වාසයෙන් වැඳිලා මට හයියක් වුණු බොහෝ පිරිසක් හිටියා. මේ ගමන මම තනිව ආපු ගමනක් නෙවෙයි. බොහෝ දුර බැහැරක් ගෙවාගෙන මගේ ආරාධනාව එක සිතින් පිළි අරගෙන මෙත් සිතින් අපිට ආශිර්වාද කරන්න දෙවොලට පැමිණි මෙහෙණින් වහන්සේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා මම මේ වෙලාවේ. බොහොමත්ම පිං ඔබ වහන්සේට. එදා දවසේ මෙහෙණින් වහන්සේගේ ආශිර්වාද ලැබූ අපි හැමෝම වාසනාවන්තයි. මොකද නිවැරදි ගමනක් යනවා නම් මේ විශ්වය පවා අපිට ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි බොහොම කැමැත්තෙන් සහ බොහොම ගෞරවයෙන් කාලි මෑණියන්ගේ පිළිමය වැඩ කටයුතු සිදු කරලා දෙන්න සම්පූර්ණ ඒ වැය වෙන මුදල් මට ලබලා දුන්න මේ වෙනකොට ඉතාලියේ පදිංචි සහ එහි සේවය කරන නිර්මලා මැදිනිය හා ඒ ස්වාමියන් දරුවන් මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. බොහොමත්ම ස්තුතියි මුළු පවුලටම. ඒ වගේම තමයි අම්මව දෙවොලට වඩම්මන්න මට ඒ දායක වුණු සුනිත්‍රා මිස් ඔයාටත් පවුලේ සියලු දෙනාටත් ප්‍රවාහන පාසුකම් සැපවූ චමින්ද මහතාටත් පවුලේ සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි. කාලි අම්මට ශබ්ද පූජාව තියන්න අම්මට පූජාව පවත්වන්න හරිම සතුටින් මට සීනුවක් දෙවොලට පූජා කරපු ඒ ප්‍රදීප් මහතාටත් ඒ මහත්මයාගේ පවුලේ සියලු දෙනාටත් මේ වෙලාවේ මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ කටයුතු සිදු කිරීමට විදේශගත දරුවන් වගේම ව්‍යාපාර කටයුතු කරන දරුවන් බොහෝ දෙනෙක් දායක වුණා. ඒ හැමෝටමත් බොහොමත්ම පිං බොහොම ස්තුතියි. කාලි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ ළඟින්ම ඉඳන් මට හැමදාමත් ශක්තියක් වන මගේ ආදරණීය මහත්තයා. ඔය නිසා තමයි මම මේ තරම් දුරක් ආවේ. හැමදාමත් ආදරේ. තව ඔය දෑතට ශක්තිය ලැබෙන්න ඕනේ. නිදුක් නිරෝගීව ඉන්න මම ප්‍රාර්ථනා කරනවා. හැමදේම මගේ ළඟින්ම ඉන්න මගේ දෙමාපියන් සහෝදර සහෝදරියෝ බොහොමත්ම පිං බොහොමත්ම ස්තුතියි හැමෝටම. මේ තරම් ලස්සනට සාර්ථකව මේ කටයුතු සිද්ධ කරගන්න දින ගණනාවක් පුරා නොයෙකුත් ආකාරවලින් මාත් එකට හිටිය මගේ වරන්දරුවෝ හරි ආදරෙන් මම මතක් කරනවා. විදේශගතව ඉන්න වරන්දරුවෝ ඔයගොල්ලෝ මේ කටයුතු සාර්ථක කරගන්න ලොකු කැපකිරීමක් කරා මේ වෙනුවෙන්. ඒ වගේම ඒ දරුවන්ගේ පවුල්වල අයවලුත් මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරනවා. හරි ආදරෙන් අපි එක පවුලක් වගේ එකතු වෙලා සතුටින් මේ වැඩ හැම දෙයක්ම කළා. බොහොමත්ම ස්තුතියි මේ හැම කෙනෙක්ටම. මේ කටයුතු සඳහා මට උදව් උපකාර කළ සිහිපත් කළ නොකළ එදා දවසේ වගේම අද වෙනකොලුත් මාත් එක්ක බැඳිලා ඉන්න සියලුම දෙනාම මම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම තමයි මෑණියන්ගේ පිළිමේ නෙලා ගන්න මට සුදුසු ස්ථානයක් පෙන්වලා දුන්න ඒ ස්ථානයට පාර කියපු ඒ සහෝදරියටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ජීවමානව කාලි මෑණියන්ගේ පිළිමේ වැඩ කටයුතු ටික මට අවසන් කරලා දුන්න ඒ ස්වර්ණමාලි පූජා භාණ්ඩ ඒ ව්‍යාපාරේ බාර එම මහත්මයාටත් බොහොම පින් බොහොම ස්තුතියි. මේ කටයුතු සඳහා මට උදව් උපකාර කළ සිහිපත් කළ නොකළ එදා දවසේ මගේ ආරාධනාව පිළිගෙන මගේ දෙවොලට පැමිණි ඔබ සියලු දෙනාටත් උතුම් කාලි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් නැවතත් මේ ස්ථානයට සම්බන්ධ නොවුන දුරින් ඉඳන් වුවත් මාව දිරිමත් කරපු ශක්තියක් ලබා දුන්නු ඒ හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. අවසාන වශයෙන් ආදරණීය ඔයගොල්ලෝ හැමෝම ගැන එකම බලාපොරොත්තුවයි. හිත අවුලන මිනිසුන් නොව හිත නිවන මිනිසුන් සසර පුරා ඔබට මුණ ගැසේවා. එයයි ඔබ වෙනුවෙන් මගේ ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව. මම සර්වසිතිනි පතිනි අම්මා දේව සෝමදුර ධම්මිකා මෑණිය කෑගල්ල. තෙරුවන් සරණයි.